ගිම්හානි නංගි මම පාරෙන් එහා පැත්තට පැන්නත් එයා දිහා බැලුවෙවත් නෑ. කකුල් දෙකට පණ අරගෙන මං ගමන ඉක්මන් කළා. ඇයි මාව දැකලත් දැක්කේ නෑ වගේ යන්නේ? මම මුකුත් නොකිය හිටියා. මොකෝ නංගි කතා නැත්තේ? මං ආවෙම ඔයාව හම්බ වෙන්න. එයාත් බයික් එක තල්ලු කරන් මං එක්කම ඉස්සරහට ඇවිදගෙන ගියා. ටික දුරක් ඇවිදගෙන යද්දී අපේ ඉස්සරහින් නැවැත්තුවේ කාර් එකක්. මට ඒ කාර් එක අඳුරගන්න මහ වෙලාවක් ගියේ නෑ. ගිම්හානි අම්මලා ඉස්කෝලේ යවන්නේ මේවටද? සබ් මම ඒකම දුබුරු ඇස් දෙක බයික් එකේ නැගලා යන්න ගියා. මට තේරුණා එයා බය වුණා කියලා. මොකද්ද මේකේ තේරුම? මං යන ගමන් ඔය ළමයව දැක්කේ. පාඩම් කරන්න බැරි හේතුව ඕවා තමයි. අනේ සබ් මං එයාව අඳුරන්නේ නෑ. අඳුරන්නේ නැති මිනිස්සුયો බයික් තල්ලු කරන් කතා කර කර hina වෙවි එනවද ගිම්හානි? මම මූණ බිමට හරව ගත්තා. කාර් එකට නගිනවා ගිහින්. මං ගෙනihin දාන්නම් ගෙදරට. තව හිටියොත් සර්ට තවත් කේන්ති යන හින්දාම සර්ගේ කීම අහලා මං කාර් එකට නගින්න දොර ඇරියා. ඉස්සරහින් නගින්න. මං ඔයාගේ ඩ්‍රයිවර් නෙමෙයිනේ පිටිපස්සෙන් වාඩි වෙන්න. නිකේත් සර් කියපු කතාවට මං ගැස්සුණා. එහෙම මම කාර් එකේ පිටිපස්සේ දොරත් වහලා මං ඉස්සරහින් නැග්ගා. විනාඩි කිහිපයක් යද්දී සර්ගේ කාර් එක අපේ ගේ ළඟින්ම නැවතුණා. ගොඩක් ස්තුතියි සර්. එහෙම කියලා මං කාර් එකෙන් බහිද්දිම සර්ත් කාර් එකෙන් බැස්සා. අද හවසට ක්ලාස් එකට ඇවිල්ලා පාඩම් කරන්න. මං ඒකට ඉඩකඩ හදලා තියෙන්නේ. මං ওই දරුවගේ අම්මටත් කිව්වා. මං ඔළුව වනන ගේ ඇතුළට ආවා. ඒ එක්කම මට ඇහුණා සර්ගේ කාර් එක වේගෙන් යන සද්දේ. මම හවස පාඩම් කරන්න ක්ලාස් එකට ආවා. මට සර් පාඩම් කරන්න දීපු ක්ලාස් එකේ අද පන්ති මුකුත්ම තිබ්බේ නෑ. හිත එක තැනක තියාගෙන මං ආසාවෙන් මගේ වැඩ කරේ කාලෙකට පස්සේ. මගේ හිතට දැනුනේ පුදුම සහන. පාඩම් කරලා ඉවර වෙලා පොත් ටික වහද්දිම නිකේත් සර් ක්ලාස් එක ඇතුළට ආවා. ගිම්හානි යන්නද හදන්නේ? සර් රෑ වෙන්න කලින් යන්න ඕනේ. මං ගිහින් දාන්නම්. එපා සර්. මට එකපාරටම මතක් වුණේ රෑ වෙද්දි අපේ ගෙදර තත්ත්වය. තාත්තා දැන්ටමත් අම්මට කෑ ගහන්න පටන් අරන් ඉති කියලා මතක් වෙද්දි මගේ පපුව පිච්චෙන්න ගත්තා. නෑ ගිම්හානි මටත් ඒ පැත්තට යන්න තියෙනවා. ඔයාවත් ඒ ගමම ගිහින් දාන්න. යමු. මට සර්ට විරුද්ධ වෙන්න බැරි වුණා. ඒ හින්දාම මං සර් එක්ක අපේ ගෙදර යන්න එකඟ වුණා. කාර් එකේ යන වෙලාව පුරාම මගේ හිත වද දුන්නේ සර් ගෙදර සිද්ධ වෙන මේ දේවල් ඇත්තටම දැක්කම මට වෙන ලැජ්ජාව ගැන. හෝ කතාව ඉවර නෑ. 6 වෙනි කොටස අරගෙන මං ඉක්මනට එනකන් ඔයාලා පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්. බයි.